මොකක්ද මේ ATS කියලා කියන්නේ? කම්පැනි එකක් ජොබ් වේකන්සි එකක් පෝස්ට් කරාම 100,000 ගණක් CVs එනවා. ඉතින් මේ CV එකින් එක බලන්න ගියොත් ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි ATS හඳුන්වලා දීලා තියෙන්නේ. ගොඩක් කම්පැනිස් දැනටමත් මේක යූස් කරන්න පටන් ගන්න තියෙන්නේ. ATS කියලා කියන්නේ Applicant Tracking System කියන එක. මේක software එකක්. ඔයා ජොබ් එකකට ඇප්ලයි කරාම ඔයාගේ CV එක මුලින්ම එන්නේ එන්න මේ ATS කියන software එකට. ATS එක ඔයාගේ CV එකේ තියෙන ඔක්කොම දේවල් ටික රීඩ් කරලා job description එකේ තියෙන requirements එක match කරනවා. ඒ match කරලා ඔයාගේ CV එකට rank එකක් දෙනවා. මේ rank එක වැඩි වෙන්න තමයි ඔයාගේ CV එක HR department එකට යන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙන්නේ. job description එකේ තියෙන requirements ඔයාගේ CV එකේ තියෙන qualifications එක ගොඩක් match වුණොත් ඔයාගේ rank එක වැඩි වෙනවා. ඒක නිසාම job description එකට match වෙන්න ඔයාගේ CV එකේ keywords, results, achievements දාලා හදන එක ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් තමයි ඉස්සරහට ඔයාගේ CV එකට interview call කරන එක, job offers ලැබෙන එක තීරණය වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ HR department එකට යන්න නැතුව ATS එකෙන් ඔයාගේ CV එක reject වෙන එක. කොහොමද හරියටම ATS friendly CV එකක් හදන්න කියලා ඊගා වීඩියෝ එකේදී කියනවා. එතකන් අපිව follow කරලා තියාගන්න.